ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය අදත් සූදානම් වෙන්නේ ඔබේ නිවසට ගොඩ වදින්න. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ඔබට බොහොම සුබ සිතින් ප්‍රාර්ථනා කරමින් අපි බාලසූරිය මහත්තයවත් අපේ මැදිරියට පිළිගන්නවා. ආයුබෝ වේවා ආයුෂ බොහෝ වේවා බාලසූරිය මහත්තයා. ආයුබෝවන් අපේ ලහිරු මල්ලේ ආයුෂ බොහෝ වේවා. අද කතාව ගැන කෙටියෙන් අපි ඉස්සෙල්ලා හඳුන්වලා අපි කතාව පැත්තට යමු බාලසූරිය මහත්තයා. මහත්තයෝ කුමාර නමින් මිය පරලව ගිහිල්ලා මීට මාස 2-3කට කලින් මිනිස්සේ මේක ඉන්නකම්ම කෙරුවේ කටගොන්නක් බීගත් එක. අඩියක් පුඩියක් ගහලා ජොලියක් කරපු එක නිසා පිනක් දහමක් යහපතක් කෙරුවෙම නැහැ. ගෙදර ඉන්නේ උන්ට මලවදයක් වෙලා තිබුණේ. ඉතින් දැන් ටික කාලයකට කලින් මේක මැරුණා. ඔය ගෙදර මේ මිනිස්සයා මැරුණාට පස්සේ ඉතුරුනේ නිමලයි දූලා දෙන්නයි තරංගයි රොෂානී විතරයි. 3 මාසේ දානෙත් ලං වුණා. 7 දවසේ දානෙත් හරියට දී ගන්න බැරි වුණානේ. සල්ලි අඩුපාඩු වෙච්ච හින්දා. මොකෝ ඉතින් මට කියලා ඉතුරු කරලා ගිය එකක් ඈ. අක්කටත් එන්න කියන්නේ ඉක්මනටම නිවාඩුවක් දාලා. මටයි අම්මටයි ඔය ඔක්කොම කරන්න බෑනේ. දාන මාන දීලා පින් දෙන්න වටින මිනිස්සෙක් නන් නෙවෙයි. හේත් ඉතින් ඕව නොකළොත් මේ ගමේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. මගේම කරුමයකට තමයි මම මේ මිනිස්සයාගේ ගෑණි උනේ. අනේ අම්මේ. කොච්චර කළත් හොඳක් නෑනේ. මම්ම හින්දා පවුල් කෑව මිසක් වෙන ගෑණියෙක් නම් කීයටවත් ඉන්නේ නෑ. මාත් යනවා අම්ම නොහිටින්න කොහේ හරි. මට දුකයි ඔව තනියෙන් දාලා යන්න. අක්කනම් ඉතින් මේවට එයිද කියලා කියන්නත් බෑ. එපාම වෙලානේ ගෙදරින් ගියේ. මේ මිනිහගේ විකාර වැඩ හින්දා. එකාතකට ඒකට හරියම තාත්තෙක් හිටියානම් ඔය ගාමන්ට් වල දුක් විඳින්න වෙන්නේ නෑනේ. අම්මේ තාත්තා හොල්මනක් වෙලා ඇවිත් බෙල්ලවත් මිරිකයි වාගේ. එච්චර හතුරුකම්නේ කළේ ඉන්නකම්. දානයක් දීලා පින් අනුමෝදන් කළාම මේ ඔක්කොම කරදර හරියයි. නැත්තම් ඕවා හිතටත් කරදරයිනේ. චි මට නම් මතක් වෙනකොටත් අප්පිරියයි දුවේ. උයාගත් එකවත් කන්න දීපු නැති මිනිහෙක් නේ. මට තනියනුත් නිදා ගන්න බයයි වගේ දරුවෝ. අනේ අම්මේ මේ වගේ මොකාට බය වෙන්නද අපි? ඔයාට බය නම් එන්න අක්කගේ මගේ කාමරේ නිදාගමු. ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර. බාලසූරිය මහත්තයා ඔබතුමාව සහ සම්බන්ධ කරගන්න විදිහට මතක් කරමින් අපි කතාව පැත්තට යමු. 077 20 80 83 074 140 16 ඔබට අවස්ථාව මොකක්ද මෙතනින් එහාට කතාවේ සිද්ධ වෙන්නේ? දැන් අම්මා දුවලා දෙන්න තනියම ගෙදර ඉන්නේ පියාමිය ගිහිල්ලා. ඉන්නකන් දසනාඩගන් නටලා බීලා කාලා ගෙදරේ උන්ටත් එපාම වෙලා. දැන් ලහිරු මල්ලි යමෙක් මැරුණාම ගෙදර සමාජිකයෙක් නැති වුණාම අම්මා තාත්තා අන්තරා වුණාම ගෙදර ඉන්න දූ පුතුන්ට ඉතුරු වෙච්ච උන්ට වේදනාව දරා ගන්නත් 3 මාසයකට වඩා යනවා. සමහරුන්ට ඊටත් වැඩි කාලයක් යනවා. සමහරු අවුරුදු 4-5ක් ගිහිල්ලත් මතක් වුණාම දුක් සෝසුම් හෙලනවා. හැබැයි මෙතන උනේ ඊට වඩා වෙනස් කතාවක්. රොෂානිට එහෙම තාත්තා ගැන මතක් කරනකොටත් යකා නගිනවා. වෙලාවකට ඒක කියනවා මැරිච් එකමයි හොඳ. ඇයි යකෝ අපිට ඉන්නකන් දුන්නු වදයක්. උයාගත්ත බත් එක කන්න දුන්නේ නැහැ. රණ්ඩු වල එමට ගෙදර ඉවරයක් නැහැ. මරුවා ගෙදර එන්න වගේ කටගොන්නක් බීලා ඇවිල්ලා හැසිරෙන්නේ. ඉතින් ඕක නිසා මේ කෙල්ලෝ දෙන්නටයි නිමලටයි මේ මලවදේ එපා වෙලා තිබුණේ. අද වෙනකොට මැරිච් එකමයි හොඳ කියලා පවා මේ කටින් කියවෙන තරමට ගියා. ඕම කාලේ ගෙවිලා ගිහිල්ලා එක්තරා දවසක රොෂානි නිදාගෙන ඉන්නවා. අනිත් අයත් රෑ රාත්‍රියේ නිදි. රොෂානි මරු විලාප තියාගෙන බය වෙලා රෑ කෑ ගහගෙන හැරිච්චි. මරන්න හදනවා අම්මේ.
අනේ අම්මේ හොඳටම දාඩිය දාලා අනේ පුතා මොකද උනේ කියපන්කෝ කතා කරපන්කෝ පොඩි ඒ තාත්තම තමයි අම්මේ මගේ ඇඟට අත තියලා කතා කළා මං හිතුවේ නීනස් කියලා මේ මොන කරුණක්ද මටයි මගේ දරුවන්ටයි මේ මිනිහන් බැරිලවත් සංසිඳෙන්න ඉන්න දෙන්න තියකියක් ඇත්තට කරුණක්ද මේ ඔව් අම්මේ තොපිට මං යහතෙන් ඉන්න දෙන්නේ නැහැ කිව්වා මහා ගෑණිට පරිස්සම් වෙලා ඉන්න කියපන් කිව්වා අපි ක්ලාස් දෙලා හිටපල්ලා පොරලොව යන්න කියලා කිව්වා අම්මේ ඉතින් මට මොකොත් කියන්නවත් හිතන්නවත් වෙලාවක් නැහැ සොට්ටු කරගෙන රකුසෙක් වගේ මම දිහා බලාගෙන ඉඳලා තොපිනේ ගියාම මට කෑ ගැහුනේ ඊට පස්සේ හරි පුතේ හරි දැන් බය නැතුව හිටින් මගේ රත්තරනේ මට එන්න තිබුණේ අම්මලාගේ නිදාගන්න පුතු පානි තේ ටිකක් ඔළුවේ ගහලා ඉති පීසෝ කාතාව කියලා නිදාගනි ඒ වෙලාවට කන්දරයක් කිරුවේ නැති මුට මොනවාරි වුණොත් නම් මට නම් ඉඳලා වැඩක් නෑ මයි පුතේ ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය මේ මරුවිලාප සද්දෙට නිදාගෙන හිටපු නිමලා ඇඳෙන් උඩ වීසි වෙලා හැරෙන්නේ. මේ කෙල්ලට මක්කද මේ සිද්ධ උනේ? දඩි පිටි ගාලා ඇඳෙන් බහැලා දුවගෙන ගිහිල්ලා බලනවා මේ කෙල්ලට මොකද උනේ? ශරීරයේ පුරාම සටසට ගාලා දාඩිය වැටිලා තොලකටත් වේලිලා රොෂාන් ඉන්නවා ඇස් දෙක අරගෙන කටත් අරගෙන ඇඳේ වාඩි වෙලා මුකෝබල බොට උනේ කියලා නිමල්ලා පිටරත් තට්ටුවක් දාල්වල අම්මේ මාර කෙලිය තාත්තාව හැබැයි ඒක හීනියක්ද මොකද තාත්තා ඇවිල්ලා මගේ ඇඟට අත තියලා හැරෙව්වා මාව හීනෙන් බය කෙරුවා ඒ බය වෙච්ච බයවිල්ලට තමයි මම මේ මට කෑ ගැහුවා නෙවෙයි කෑ ගැස්සුණා ආන්න ඔය ටික කියනකොටම නිමලට කිවෙන්නේ නොදකින් මේ මල කරුමේ ඉන්නකනු බීලා අපිට වද 32ම දීලා දැනුම් මේ හීනෙන් ඇවිල්ලා බය බූත ඇති කරනවා මේ මිනිහගෙන් නම් තියෙන්නේ පුදුම මල කරුමයක් ඕනාඩ බාලි දෙස් දෙොල්ලෙමටයි කරන්න කියලා වෙන දෙයක් නෑ බුදු පානින් තෙල් ටිකක් ගාලා ඉතිපිසෝ ගාතාව කියලා මේ කෙල්ලට අම්මා දන්න පමණින් තෙල් සාත්තුවක් කරන්නේ පුතේ උඹ කරදරයක් නැතුව නිදාගනින් ඔය මනස්ගාත හිතට ගන්න එපා කියලා ආයි රෙද්ද පුරෝලා තියලා නිමල කාමරයට ගියා නිදාගන්න. ලොකු කෙල්ල අදම එනවා කියලා කිව්වා. මං අර ඊයේ රෑ වෙච්ච විස්තරේ කිව්වහම ඒකට හොඳටම කේන්ති. අක්කා නම් තාත්තගේ අවතාරයටවත් බය නෑ අම්මේ. මං දන්නවනේ අක්කගේ හැටි. ඔව්. ඉන්න කම්ම මරන් කන්න හදලා තාමත් බද දෙන හැටි අපිට මේ මිනිහා මෙරිලක් සැනසීමක් නෑනේ ඇත්තට. අම්මේ අක්කා ඉන්න රෑවේ පව් කන්නාස දෙයක් හදලා තියෙනවා. අක්කා තමයි අපිට ඉන්න එකම හයියම් දන්න කාලේ ඉඳලා හම්බ කරනවා. ඒක නම් ඇත්ත. ඒ මොකටද ඉතින්? අපි දෙන්නට තියෙන ආදරෙට නේ අම්මේ. මතකද අම්මට? තාත්තා ඉද්දී අක්කගේ සල්ලි තොරකම් කරගෙන බොන්න නාස්ති කරපු හැටි. මට මතකයි. මට බය මේ මිනිහා හොල්මන් කරන්න පටන් අරගෙන අපිට විසුමක් වෙන්නේ නැති වෙයිද කියලා. ඉස්සරහටත් තව ওই වගේ දේවල් වුණොත් ඉතින් අනේ මගේ දරුවන්ට කරදරයක් නම් වෙන්න එපා දෙයියනේ. අම්මේ අක්කාවම එයා එක කතා කරගෙන ගෙදර තොইলයක්වත් කරමුද? එතකොට ඔක්කොම හරි. ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය නිමලා
ඒත් එක්කම රෝෂානි ඒත් එක්කම තරංග කියන මේ අය තමයි ජීවත් වෙන්නේ මේ ගෙදර. තාත්තා මිය ගිහිල්ලා ජීවත්ව ඉන්නතුරුත් මවුන්ට වද දීලා මිය ගියාටත් පස්සේ බාලසූරිය මහත්තයා වද දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම කතාව. එහෙම තමයි මවුනුත් කියන්නේ. ලහිරු මහත්තයෝ තරංග වැඩ කරේ ගාමන් ෆැක්ටරි එක. මේකි දුක් විඳලා කොහොම හරි 54ක් හොයාගෙන ගෙදර ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හරිම ආලවන්තයි. මොකද බොහෝ දුක් විඳලා හැදුනේ. දුක් විඳලා හැදිච්ච පරිසරයේ ගහ ලේසියට කුණාටුවකට කැඩිලා බිඳිලා යන්නේ නැහැ. ලේසියට නියඟට වේලලා යන්නේ නැහැ. මොකද දුක උරුත්තුයි. ඒ වගේ ගෙදර තිබිච්ච පීඩනය නිසා මුන් ඔක්කොම දැන් මෙට්ටෙහි වෙලා ඕන පීඩනයකට උරුත්තු දෙන්න පුළුවන්. ඉතින් ගාමන්ට් එකට ගිහිල්ලා බොහොම දුක් මහන්සියේ තමයි කීයක් හරි හම්බ කරගත්තේ. එක්තරා දවසක ඇවිල්ලා ඉතින් මේ විස්තරේ කතා කර ඉන්නවා. වෙච්ච දේ මේ නංගි හීනෙන් බය වෙන දේ නොයෙකුත් ආත භූත සිද්ධි දැන් එකින් එක මේ ගෙදර වෙන්න පටන් අරගෙන තිබුණේ. ඇති අම්මේ මට තම කන්න බෑ. දැන් ඇති. කී පාරක් කිව්වද? මගේ බඩ හොඳටම පිරিলা තියෙන්නේ. කාලෙකින් ගෙදර ආපු හින්දා බඩ පිරෙන්න කණ්ඩ ළමයෝ. ඔන්න ඔය ඔක්කොම හැදුවේ නංගි තමයි. අක්කා නොහිටින්න අපි මැරිලා මෙලහට බඩගින්නේ. තාත්තා ඉන්න කාලේ කලේම හම්බ කරපු එකෙන් දීපු එක විතරනේ. හරි දැන් ඔන්න ඔය කතාව නවත්තපන් කෙල්ලේ. පුතේ කණ්ඩකෝ ඉතින්. නංගි මට නම් කුස්සිය පැත්තට එන්න දුන්නෙම නෑ. මං ඉතින් ඔය පුංචි වැඩක් පොලක් කරලා දීපු එක විතරයි කළේ. නංගි තමයි ඔක්කොම කැම ටික හැදුවේ. ඒ වයින් වැඩක් නෑ. මොකද නංගි මේ ඊයේ බය වුණා කියන්නේ? මං නම් කියන්නේ ඔයාගේ හිත නිකන් බය වෙලා තියෙනවා. මේ පුතේ ඔයත් එන්නකෝ අද රැට අපි දෙන්න ඉන්න කාමරේට නිදාගන්න. තනිය මේ කාමරේ ඉන්න එපා රැට. මේ නංගි නම් ආයෙ ඔය කාමරේ නිදාගන්න යන්නේ නෑලු. අනේ නිකන් ඉන්නම් මේ විකාරනේ මෙයාගේ. මට පුරුදු දැන ඒක. අනික මහන්සිලා ඇවිත් නිදාගන්න ටික සැපට නිදාගන්න ඕනේ මට. මෙයාගේ පඬිතුකමනේ. අම්මෝ මන් නම් ওই කාමරේට රැට තියා දවල්ටවත් යන්නේ නැහැ ආයෙ තනියම. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය. තරංගයි රොෂානී අම්මා වෙච්චි නිමලයි කට්ටිය එක්ක මේ ජරමරය ගැන සාකච්ඡා කර ඉඳලා රැට උයා පිහාගත්ත දේත් කාලා මුන් තුන් දෙනාට දැන් කොච්චර වුණත් වෙනම කාමරවල නිදා ගන්න පොඩි හිතේ කුහුලක් තියෙනවා. මේ නිදා ගන්න අතරේ රෑ මධ්‍යම රාත්‍රී වෙනකොට තරංගගේ ස්වභාවය ටික වෙනස් වෙන්න ගත්තා. ඔකේ. මං හිතුවා හරි. මහ ලොකු චණ්ඩි රැජින. කිව්ව වෙලාවෙම අපිත් එක්ක නිදා ගන්න ආව නම් ඉවරයිනේ. මේ මහ රෑ තිස්සේ කාගේවත් නිින්ද කැඩෙන්නේ නැහැ නේ එතකොට. එන්න. ඇවිල්ලා මෙන්න මෙහෙන් දාගන්න. නෑ ඕ ලොකු. අර කිව්වා වගේ ඒ වෙලාවෙම එන්න තිබ්බනේ. ඔයත් හරි පඬිතයිනේ අප්පා. එනවා. මම නිදා ගන්න. මං ආවේ නිදා ගන්න නෙවෙයි බොලව. ඉවත් පරලෝ යවන්න. බලා එකෙක් නෑ. මං ඉවර කරනවා. අම්මේ තාත්තා දැවිත් මං කිව්වේ අපි ඉවරයි අම්මේ අපි ඉවරයි ලොකුතුනේ අනේ ලොකුතුනේ කතා කරපන්කෝ අනේ කතා කරනවා තමයි. ඇයි තොපි බීරේද? බලා ඔක්කොම එකතු වෙලා මට කලේම හතුරුකම්. දැන් බලපියව මං උඹලට ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය මේ කුමාරයා මලයකා වෙලා ඇවිල්ලා තරංග ලොකු දූට වැහුණා. වැහිලා වෛර සහගත චේතනාවල්
ක්‍රෝධ සහගත චේතනාවල් තමයි මූට මේ ආත්මෙදිත් දකින්න තියෙන්නේ. පවුලට බද්ධ වෛරයෙන් නැති කරනවා කනවා මරණමයි කියන අදහසින් මලයක්ෂණියෙක් වෙලා මලයක්ෂයෙක් වෙලා මේ ගෙදෙට්ටම අනුරූපෝ මෙයා ඉපදිලා දැන් තරංගටත් හැලා තර්ජනය කරනවා. ජරමර ගොඩයි අම්මටත් දැන් කරගන්න දෙයක්වත් නැහැ. පොඩි කෙල්ලට කරගන්න දෙයක්වත් නැහැ. අනේ මේ කෙල්ලට සිහි ගන්න හිතාගෙන වතුර වීදුරුවක් ගෙන කියලා අම්මව පිටත් කරලා අරිනවා රොෂානි කුස්සියට. මේ ජරමරෙන් බේරෙන්න බැරි වෙච්ච තැනදී නිමලා තීරණය කරනවා මගේ දරු දෙන්නටත් ගැලවිල්ලක් නැහැ. මේ මල ප්‍රීතියෙන් මලයකෙක් වෙලා මේ මිනිහගේ දෙට්ට ඇවිල්ලා දැන් වෛරෙනුයි ඇවිල්ලා ඉන්නේ. ඒ පාර ගුරුන්නාන්සේ කෙනෙක් හොඳ වැඩ දන්නා සාත්‍රවන්තයෙක් ගෙනහැල්ලා මේක ඉවරයක් කරන්න තීරණය කරනවා. ගුරුන්නාන්සේ හිටිය හැටියම මේ කෙල්ලෝ දෙන්නට අපේ මැරිච්ච මිනිස්සයා පේන්න ගත්තා. පොඩි කෙල්ලට නම් පෙනුණා විතරයි. ඒ ලොක්කගේ ඇඟටම වැහුණා. කලබල නොවීමුකෝ. එමයි. ඒ අමනුෂ්‍ය පරාණයට ඕන ඔය ඇත්තන්ව බය කරන්න විතරයි මට පේන්නේ. එමයි. වෙලාකටත් ඊට වඩා දෙයක් කරලා. අපි දැන් මොකද මේකට කරන්න ඕනේ ගුරුනාන්සේ? මං නම් නිතරම ගෙදරත් නැහැ. වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ අම්මටයි නංගිටයි තමයි. එයාලා ගෙදර දාලා කොහේ කියලා යන්නද? අපි තොවිලයක්වත් කරමු නේද? අකමැත්තක් නැහැනේ කාගේවත්. අනේ ඕන දෙයක් ගුරුන්නාන්සේ මේ විච්ච අමනුස්සයන්ටයි පණ තියෙන මනුස්සයන්ටයි එකට ඉන්න බෑනේ. ඔය අමනුෂ්‍ය ප්‍රාණි ගෙන්නලා ඔහොම වෙන්න කාරණාව මොකක්ද කියලා අහලා බලලා ඒකට කරන්න තියෙන වැඩ කටයුතු ටික කරමු. හොඳයි. හැබැයි මේකයි මං මතුරනකොට ඔය අමනුෂ්‍ය පරාණි කාගේ ඇඟට වැහෙයිද දන්නේ නැහැ. ඒ බය නොවී තෝනේ. හොඳයි. ඇසිදිසිමානෙන් ඔබට කෙම්මුර අඩවිය. ඇසිදි සිමානයේ හලෝකේ පිළිබඳව කතා කරන තැන වාලසූරි මහත්තයව සහ සම්බන්ධ කරගන්න විදිහ මතක් කරන්නම්. 077 20 80 140 වාලසූරි මහත්තයා මෙතනින් පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ? එදා තොවිලේ බඩු භාණ්ඩාදිය ලෑස්ති කරලා පිදේනිකාරියේ ලෑස්ති කරලා හැන්ද පිදේනි තියෙනකොට මලයක්ෂ තටුවක් ශූන්‍යන් තටුවක් තියලා තමයි ලහිරු මල්ලි හැන්ද පිදේන්න තියන්නේ. එතකොට භූතකරණයෙන් කොටසක් කියලා ඉස්සලා ශූන්‍යන් යකාට පිදේන්න දිෂ්ටි කරලා දීලා ඊට පස්සේ මල යකාට අඬ ගහනවා. දැන් ඉතින් මං කියන විදිහට මේ අය වැඩ කරන්න ඕනේ. එහෙනම් වාඩි වෙමුකෝ හැමෝම. හොඳයි. මම මතුරන්න පටන් ගත්තම කාගේ හරි ඇඟට මේ ආත්මෙ වැහෙන්න පුළුවන්. කවුරුත් බය වෙන්න එපා. කවුරුත් බය වෙන්න එපා. එහෙමයි ගුරුන්නාන්සේ. අපිට තේරුණා. එයින් බලමාව ගෙන්නුවේ ගෙන්නවා වගේ ලේසි නෑ උඹලට මාව පන්න ගන්න. බලාපල්ලා මම උඹලකින් එක කරන් තමයි ආපහු යන්නේ. බාව කාරණේ කියපන්. මොකද මේ මනුස්ස පරාණය වලට වැහිලා නටන නාඩගම. ඇයි උඹට මොකද? උඹේ කවුද? පුළුවන් දෙයක් කරපන්. මම බය නෑ කිකුටුවා. මගේ කවුරු වුණත් නොවුණත් අමනුෂ්‍ය බලවේගවලට යකා නටන්න ඉඩ දෙන්නේ නෑ මං.
බට වැඩිය බලගතු අමනුෂ්‍ය පරාණ වලටත් මං හොඳ වැඩ කරලා තියෙනවා. වැඩිය දඟලුවොත් මං උඹව බෝතලයකට දාලා හිර කරලා ගිහින් දානවා මූදට. ජීවත් වෙන්න දුන්නේ. හිතේ හැටියට බොන්න දුන්නෙත් නෑ. අම්මලා දූලා ඔක්කොම එකයි. මගේ හතුරෝ. මගෙන් මුන්ට අනුකම්පාවක් නෑ කවදාවත්. තමුන්ට බීලා විකාර නටන්ට දුන්නේ නැති තරහටද ඔය පිරිමහන්නේ? තමුන් යන ලෝකෙට යනවා. මින් පස්සේ මේ මනුස්ස පරාණ වලට කරදර කරන්න හිතන්නවත් එපා. තේරුණාද? මේ මොනවාද කනුණා ජීවිතේ දැන් කොහමද ඔය නෝනට දෙහෙට්ටුවක් ගැන නැවේති. ඒක හිමීට හොඳ වෙයි ඈ. ආයිත් කරදර කරන්නට එන එකක් නෑ මයිටි. දැන් ඉතින් මේ දරුවෝ දෙන්නත් එක්ක සනසීමෙන් මේ ගෙදරට වෙලා ඉඳයි තියෙන්නේ. මං කොයිකටත් ගෙටත් ආරක්ෂාවක් කරලා යන්න එන්නම්කෝ. අනේ ගොඩාක් පින් ගුරුන් වහන්සේ. ඉන්නකම් කරදර කරා මදිවට මැරිලවත් අපිට ඉන්න දෙන්නේ. පව්කාර මිනිස්සු. දරුවෝ දෙන්නටයි මටයි දැන් ඉතින් බයක් වෙන්න දෙයක් නෑ නේද ගුරුන් වහන්සේ? ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය. ඕං ශ්‍රීම් ප්‍රේත පේසාලා ඩියාරූඩ ප්‍රේත දිෂ්ටි ඕං ඕහෝම් විස්සාන් සලසලාංගෙන් ගුරුගුරු ප්‍රවරගිනි දරණ බේහෙසෙන්ගෙන් වරවරාඩී බේබේයුම් හේ සලාහන්දෝ ප්‍රේතීල් මුනිවරං අංගින් ධම්ම සංඝානුභාවේන ආරූඩ දිෂ්ටි මන්ත්‍රාම් දිෂ්ටිවාවා ඕහෝම් ඕන් නොයාදී වශෝන් ඉන්ද්‍රකාම ප්‍රේතයා වරවර භූත ප්‍රේතයා වරවර ශ්‍රීනාරායනී අනින් උන්විමානය සලිත කරවාක කුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාගේ ආඥාවෙන් ආනුභාවෙන් ප්‍රේත කෙවල යක්ෂයායක්ෂනි ඉගිලී දිෂ්ටි වරවරේසාහ ඕන්නෝ ආකාරයෙන් මලයක් පිදෙන්න දඬ ගහනකොට අමාරු වෙලා ආවේශ වෙලා ආවට පස්සේ බුදු පිළිමේ තියලා දිවුරුමක් ගන්නවලා හිරු මහත්තයා මෙයා කොමුණත් මොන දස බලු වැඩේ කරත් මේ තාත්තනේ මේ කෙල්ලෝ දෙන්නගේ ඒක නිසා මියුන් කැමති උනේ නෑ ගඟේ මූදේ වැඳලා දාන්න. එදාට ලහිරු මහත්තයා අහනවා ඕන් තංකුරුබ්බ තංකාරයහයි කුණ්ඩාලුක්කාමයහයි වෙසමුණියනින් මා කීවාහයි සුමාරී කාලිහා හෝම කියලා දිනනවා මලයකා කතා කරවන්න මන්තර මේවයින් කතා කරවලා කියනවා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාගේ අනුගුණ බහනවා දාන්න. ඊට පස්සේ හතරවරන් දෙවියන්ගේ දෙඩිමුණ්ඩ දෙවියන්ගේ අහනවද කියලා අහලා හිරුට වඩා හිරු බලගත්තා වූ සඳුට වඩා සුමිගුණ ඇත්තා වූ මේ මහා බොල් පොළොවට වැඩි ගැඹුර වීරිය නුවණ ඇත්තා වූ උපසර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ඡායා රූප මංගල්‍ය වෙන උන්වහන්සේගේ පිළිම වහන්සේටයි අද උඹ අත් දෙක තියලා දිවුරලා කියන්නේ. උඹ අද යන්න ඕන මේ නර ශරීරෙන් නිට්ටාවට කියලා එහෙම තියනවා ලහිරු මාත්‍යෝ ගන්න දිවුරුම. බුදු පිළිම වහන්සේ නමක් ඇදුරා අත් දෙකට අරගෙන ආතුරයා ළඟදී වාඩි වෙලා මර මලයකා වෙහෙන කෙනාගෙන් දියුරුමගන උඹ තවත් මේ නර ශරීරෙට එන්න බෑ. උඹ බුදුහාමුදුරුවන්ගේ වචනේට බුදු පිළිම අත තියලා දිවුරුවොත් අනිවාර්යෙන් අපාය යන්නේක ඒකාන්තයෙන් සාතිකයි. උඹ ප්‍රේතාත්මෙන් අපායට වැටෙන්න කැමතිද මූ නෑ කියලා දිවුරනවා. දෙවියන් පල්ලා සත්තයි ගුරුන් පල්ලා සත්තයි බුදුන් පල්ලා සත්තයි උඹ මේ සත්ත කරා නම් උඹ නැවත මේ ශරීරයට වැහෙන්න බෑ. උඹ දොළ පිදේනි බාර ගන්න කියලා අනේ අර ආත්මය අවසන් කරලා පිට කරලා මේ කෙල්ලොන්ට කසාය එහෙම දීලා බඩේ
මලයක්ෂ මල ප්‍රේත දිෂ්ටි ඇඟට ගොඩ වෙන්න පුළුවන් තනිකන් දෝෂ තිබුණු නිසා ඒවත් ඉවර කරලා මේ ප්‍රශ්නය ගැලව ගන්න පුළුවන් උනේ යාන්තම් ඔය ටිකත් කරලා හවර වුණාම. ගුරුන්නාන්සේ ඇවිත් ඒ කටයුතු ටික කරපු හින්දා දැන් අම්මටයි නංගිටයි බය නැතුව ඉන්න පුළුවන්. මැරිච්චි තාත්තා වුණත් ඉතින් නරකක් කරන්න ආවම අපි කියලා වෙන මොනවා කරන්නද? නේද අම්මේ? අනේද කියන්නේ ලොකු පුතේ. ඔහොම තමයි ඉතින් පව්කාර මිනිස්සු. ඉන්දෙද්දිත් කරදර, මැරිලක් කරදර. මොකෝ අපි මේව දාලා කොහෙ කියලා යන්නද? කරන්න දෙයක් නැහැ. පින්කම් කරන්න කලින් අවතාර පන්නන්නත් උනා එහෙනම්. මේ මිනිස්සයා කවදානම් සුගතියකට යයිද දන්නේ නැහැ පුතේ. අපිට ඉතින් කරන්න පුළුවන් විදියට පින් දහම් කරලා ඒ පින් අනුමෝදන් කරමු. ඒ පිනේ හේතු වාසනාවෙන්වත් ඉක්මනින්ම හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. ඔව් අම්මේ. වෙන අපිට කරන්න දෙයක් නැහැ. මැරිච්ච තාත්තටයි ජීවත් වෙලා ඉන්න අපිට. දෙකොල්ලන්ටම හොදක් වෙන්නේ එතකොට. ඇසිදි සීමානින් ආලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්බුරට ওই විදිහට කතාව අවසන් වෙනවා. අපිට කතාව රචනා කරලා දුන්නේ ප්‍රියංගිකා නාහිටිය. හඬදායකත්වය ලබා දුන්න වසන්ති රංගවල ප්‍රියංගිකා නාහිටිය, මදුමාලි ජයසිංහ, සුමිත් ගෝමස් කියන හඬ ශිල්පීන්, නිෂ්පාදනයේ සිහාන් සුරින් සංජීවකින් වගේම කසුන්නේ වික්‍රමසිංහකින්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන බාලසූරිය මහත්මයාත් එක්ක සුවදායක සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. කෙම්මුර අඩවිය